හයි කොහොමද හැමෝටම ඔන්න මං අරන් ආවද රසමරස පෝක්කල එකක් හදන විදිය. බලමු එහෙනම් අපි වැඩි කතා නැතුව මොනවද මේකට අවශ්‍යම ද්‍රව්‍ය කියලා. මේ ඉස්සෙල්ලා මං අරන් තිනවා සුදු ලුණු බික් 5ක් විතර මේ විදියට තලාගෙන චොට්ටක් අයිනෙන් තියාගන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා ඉඟුරුත් ඔයගොල්ලෝ කැමති නම් කොටලා අරගන්න පුළුවන් නැත්නම් පොඩියට කපලා ගන්න. ඊට පස්සේ තියෙනවා ලුණු. බීලුණු ගෙඩියෙන් භාගයක් විතර වගේ තමයි මං අරන් තියෙන්නේ. ඒකත් පොඩියට මේ විදියට කපා ගන්නවා. ඒකත් අයින් කර ගන්නවා. ඊට පස්සේ අරන් තියෙනවා මිරිස්. මිරිස් කරල් 2ක් හෝ 3ක්. කොච්චි තියෙනවා නම් කොච්චිත් දා ගන්න පුළුවන්. මට කොච්චි ගෙඩියකුත් තිබුණා. ඒක කපා ගන්න එක මේ වීඩියෝ එකේ රෙකෝඩ් වෙලා නැහැ. කොච්චි තියෙනවා නම් ඒකත් දා ගන්න. මේ තියෙන තක්කාලිත් මම මේ ගෙඩියම එකතු කර ගන්නවා. ඊට පස්සේ අපිට අනිවාර්යෙන් අවශ්‍ය දෙයක් තමයි කඩපිංච කියන්නේ. ඔන්න ඊට පස්සේ අපි කුළුබඩු ටික දාගමු. මේ තියෙන්නේ මේස් හැන්දෙන් එකක් මම අමු 3-5 එක්කව කරගන්න විදිහ. ඊට පස්සේ ගම්බිරිස් කුඩු, පස්සේ බැදපු 3-5 ඒකත් මේස් හැන්දේ එකමාරක් විතර එක්කව කරගන්නවා. ඊට පස්සේ මිරිස් කුඩුත් මේස් හැන්දේ එකමාරක් එකක් විතර ඔයගොල්ලන්ට සැරානුව එක්කව කරගන්න පුළුවන්. ඊට පස්සේ කහ කුඩු පොඩ්ඩකුත් මම දාගන්නවා. ලුණු දාගන්නේදී මම ප්‍රමාණයන් කියන්නේ ඔයගොල්ලෝ රස අනුව බලලා ඔයගොල්ලෝ ලුණු දාගන්න. ඊට පස්සේ මේක මේ විදියට හොඳට මික්ස් කරගන්න ඕනේ. පෝක් වලට අර ස්පයිසස් ටික ඔක්කොම හොඳට තැවෙරෙන විදියට හොඳට මේක මික්ස් කරගන්න ඕනේ. මේක මික්ස් කරගෙන විනාඩි 15ක් 20ක් විතර හොඳට මේක වහලා තියාගන්න. ඔයගොල්ලන්ට පුළුවන් මේ පෝක් කරේ එක හදනකොට රසය ටිකක් වැඩි කරගන්න නම් පොල් කිරි ටිකක් එකතු කරගන්න. ඒත් හොඳ මිටි කිරි ටිකක් එක්කව කරගත්තම මේකේ රස හුඟක් වැඩි. මේම හදලා බලන්නකෝ. ඊට පස්සේ අපි භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් දාගන්නවා. පොල් තෙල් හුඟක් දාගන්න එපා. පොඩි ප්‍රමාණයක් දාගත්තම හොඳට මැති. ඊට පස්සේ අපි කපාගත්තු සුදු ලුණු ඉඟුරු ඒ ටික දාලා මේක හොඳට මික්ස් කරගන්නවා. මේක ටිකක් රන්වන් පැහැවෙනකම් පොඩ්ඩක් අපි ටෙම්පරාදු කරගන්න ඕනේ. මේ විදිහට පොඩ්ඩක් කලවම් කර හොඳට ටෙම්පරාදු කරගන්න. පිච්චෙන්න දෙන්නේ නැතුව. ඊට පස්සේ දානවා කරපිංච. කරපිංච ටිකක් වැඩිපුර එක්කව කරනවා. කරපිංච දැම්මම හුඟක් රසයි. කරපිංච ටිකක් වැඩිපුර එකතු කරගත්තම රසය වගේම ගුණයක් තියෙනවා. ඒ ටිකත් මේ විදිහට හොඳට කලවම් කරලා ඊට පස්සේ මම මේකට එක්කව කරනවා. අපි කපාගත්තු ලුණු ටිකක් දාලා මේක හොඳට අපි ටෙම්පරාදු කරගන්න ඕනේ. මේ විදිහට පොඩ්ඩක් කලවම් කරගන්න ගමන් මේක අපි උයාගමු. ඔන්න මං අන්තිමට එක්කව කරනවා. අපි කපාගත්තු මිරිස් ටිකක් දාලා මේක හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් මේකට කොච්චි දාලා තියෙන හින්දා ගොඩාක් ලොකු සුවඳක් එනවා. මාරම සුවඳයි. ඊට පස්සේ අපි මේ හදාගත්තු ටෙම්පරාදුවට මිරිස් කුඩු පොඩ්ඩක් එක්කව කරලා පොඩ්ඩක් ඒකත් අපි මේකත් එක්ක හොඳින් කලවම් කරගන්න ඕනේ. එහෙම හදලා බලන්නකො කොහොමද මේකේ රස කියලා. මිරිස් කුඩු ටිකත් බෙදෙන ගමන් අර ටික හොඳට ටෙම්පරාදු වෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ අපි ගත්තු පෝක් ටික විනාඩි 20කට විතර පස්සේ ගත්තු පෝක් ටික. ඒ ටිකත් දාලා හොඳට මේක කලවම් කරගන්න ඕනේ. මේක බත් එක්ක පාන් එක්ක ඉන්දියාප්ප එක්ක පිට්ටු රොටි ඕන දෙයක් එක්ක කන්න පුළුවන් හරිම රස ව්‍යංජනයක්. මම කියනවාට ඔයගොල්ලොත් මේ විදියට එකපාරක් හරි හදලා බලන්නකෝ. ඊට පස්සේ අන්තිමට මම මේකට එක්කව කරගන්නවා තක්කාලි ටිකක් දාලා පොඩ්ඩක් මේක මෙහෙම කලවම් කරගන්න. මම අද ගොරකවත් සියඹලාවත් එක්කව කරගන්නේ නැහැ. තක්කාලි තමයි දාගන්නේ. මස් ටික වැහෙන ප්‍රමාණයට වතුර දාලා මේක හොඳට උයා ගන්න ඕනේ. ඊට පස්සේ මේකට අන්තිමට පොල් කිරි ටිකක් දාලා
මේක හොඳට උයා ගන්න ඕනේ. පොල් කිරි දාන්න ටික වීඩියෝ වෙලා නැහැ. ඊට පස්සේ අපි මේක වහලා හොඳින් උයා ගමු. මේ තියෙන්නේ අපි හදපු රස පෝක් කරි එක. පේනවනේ මේකේ රස පාට. හරිම රසයි. ඔයගොල්ලොත් මේ විදියට හදලා බලන්නකෝ.